මට ජනාධිපතිතුමා ගැන යම් කනගාටුවක් තියෙනවා. එතුමා අපේ පන්තියේ මිනිහෙක් මේ රටේ ජනාධිපති වෙච්ච එක ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති වෙන්න බැරි නම් අපේ පන්තියේ පුද්ගලයා ජනාධිපති වෙන එක ගැන අපි සතුටුයි. හැබැයි එතුමාට අද පත් වෙලා තියෙන ඉරණම තමන්ගේ යාළුවව බේරගන්න. සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් පත් වුණාම තමන්ගේ හිතවත්ව දන්න කියන අයව පත් කරන්නේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට. අනුර කුමාර දිසානායක මැතිතුමා කුසිකර්ම ඇමති වුණාම මෙයාවේ හැටි දැනගෙනද කොහෙද මෙයාව දැම්ම ප්‍රසම්පාදන කමිටුවට පෝර සංස්ථාවේ. හරිද? පෝර තටිය දිය දුන්නේ. ඒ දුන්නාම තමයි ගැහුවේ. ඊට පස්සේ තමයි 2014 මේ දූෂණ චෝදනා එල්ල වෙලා තියෙදි තමයි මෙයා මේ මාලිමාව ජනමරමට අයිති එක්කෙනෙක් නෙමෙයි. මෙයා අර JVP වෙබ්සයිට් එකට ෆන්ඩ් කරලා වාහනයක් දීලා යාළුකමට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ලංකාවේ ආර්ථික මර්මස්ථානය බලශක්තිය බාර දුන්නා. අර වඳුරට දැලිපිය දුන්නා වගේ. දැන් වටේම දැලි නෙමෙයි අඟුරු ගාලා අඟුරු අලවලා තියෙන මූණු වල මාලිමාවේ කට්ටියට. මෙතුමා දැන් මේක නිලධාරීන් පිට පටවන්න හදනවා. දැන් මේ ආණ්ඩුවේ සාමාන්‍ය උත්තර තමයි තෙල් මිල වැඩි කරේ අපි නෙමෙයි, කරන්ට් බිල වැඩි කරේ අපි නෙමෙයි. දැන් ඒගොල්ලෝනේ කලින් ඇහුවේ මිල වැඩි වෙන විදියට වැඩි කරන්න නම් ජනාධිපති කෙනෙක් ඕනද කියලා ඉවරලා. නේද? අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමයි ඇහුවේ කාලේ මේ ගෑස් කම්පැනි සභාපති ඉන්නේ ඇමතිට වැඩි උඩින්ද කියලා ඉවරලා. එතකොට අපි අහනවා දැන් මෙයාට වැඩි උඩින්ද එහෙනම් ගල්අඟුරු කම්පැනි තියෙන්නේ? අනුර කුමාර ජනාධිපතිතුමාට වැඩි උඩින්ද ගල්අඟුරු කම්පැනි තියෙන්නේ? ඒ නිසා මේවා